ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අත්තම්මා අදත් ලස්සන කතන්දරයක් අරන් ආවා. හැමෝම එන්න ඒක අහගන්න. ඔන්න මම කියනවා. අද පුතාලට මම කියන්නේ කපටි නරිහාමි ගැන කතාවක්. හොඳේ? ඔන්න පුතේ කොමත් එක කැලේක නරියෙක් හිටියා. මේ නරියා හරීම කපටි. කරන්නේම කපටි වැඩ. එක දවසක් මේ නරිහාමිට හොඳටම බඩගිනි වුණා. එයා කෑමත් හොයා කැලේ ඇවිදිනකොට පාළු ළිඳකට වැටුණා. හැබැයි ඒ ළිඳේ වතුර ඒ තරමට තිබුණේ නැහැ. ඒ තරමට කිව්වේ නරියාව ගිලෙන්න වතුර තිබ්බේ නැහැ. කකුල් 4 භාගයක් වැහෙන්න වගේ වතුර තිබුණේ. ඉතින් පුතේ මේ නරියා ළිඳ ඇතුළට වෙලා අඬා හිටියා. මාව බේරගන්න කවුරුත් නැද්දෝ කියලා කෑ ගහලා ඇඬුවා. ඒත් කවුරුත් ආවේ නැහැ. දැන් නරියාට හරිම මහන්සි. කෑ ගහ ගන්නවත් බෑ. ඊට පස්සේ ටිකක් වෙලා සද්ද නොකර හිටියා. එතකොට පුතේ ඔතනින් යන්න ආවා එළුවෙක්. එළුවා නිකමට වගේ ළිඳ ඇතුලේ බැලුවා. මෙන්න බුලේ නරිහාමි ළිඳ ඇතුලේ. ඊට පස්සේ එළුවා කතා කරලා අහනවා නරියාගෙන් නරිහාමි ඔයා මොකද ඔය ළිඳ ඇතුලට වෙලා කරන්නේ කියලා. ඊට පස්සේ මේ කපටි නරිහාමි කියනවා පුතේ එළුහාමි මේ ළිඳේ වතුර මීපැණි වාගේ රසයි. මම මේ වතුර ටිකක් බොන්න බැස්සා. මට උඩට එන්න හිතෙන්නේවත් නැහැ. තව ටිකක් වෙලා ඉඳලාම උඩට එනවා කියලා. දැන් එළුවටත් මාර වතුර තිබහක් ආවා. එයා වෙන මොනවත් හිතන්නේ නැතුව තිබහට මීපැණි වගේ වතුර බොන්න තියෙනවා නම් මොනතරම් හොඳද කියලා පෑන්නල් ළිඳට. එතකොටම එළුවාගේ පිටරට නැගලා කපටි නරිහාමි උඩට ආවා. බලන්නකෝ එයාගේ තියෙන කපටිකම නේද පුතේ. ඉතින් නරිහාමි උඩට ඇවිත් ළිඳ දිහා බලාගෙන ඉන්නවා. එළුහාමි කතා කරලා නරියට කියනවා අනේ නරිහාමි ඔයා බොරු නේද කිව්වේ මේ ළිඳේ වතුර මීපැණි වගේ රසයි කියලා. එහෙම රස නෑනේ මඩ රහන එන්නේ. මට දැන් ගොඩට එන්න විදිහකුත් නෑනේ කියලා. එතකොට කපටි නරිහාමි hina වෙනවා හොඳටම. hina වෙලා එළුවට කියනවා එළුහාමි ඒක තමයි කියන්නේ පණින්ට පෙර සිතා බලනු කියලා. එහෙම කියපු නරියා යනවා යන්ට. දැන් පුතේ එළුහාමි අඬා කෑ ගහ ළිඳ ඇතුළට වෙලා ඉන්නවා. එතකොට පුතේ ඔතනින් යන්න එනවා අලියෙක්. අලියා අහනවා ඇයි එළුහාමි අඬන්නේ? ඔයා ළිඳට වැටුණද කියලා. ඊට පස්සේ එළුවා කියනවා විස්තරේ. කපටි නරියා ගැන. අනේ අලිරාලා අර කපටි නරියා මට බොරු කියලා ළිඳේ වතුර මීපැණි වාගේ කියලා මාව ළිඳ ඇතුළට ගත්තා. ඊට පස්සේ මගේ පිටරට නැගලා එයා යන්න ගියා. ඔය මොකද්ද පණින්ට පෙර සිතා බලනු කියලා. ඊට පස්සේ පුතේ අලිරාලත් කියනවා නරියා කපටි නම් තමයි. ඒ එළුහාමි එයා කියලා තියන්නේ නම් ඇත්ත. පණින්ට පෙර සිතා බලන්න ඕන. අපි ආපහු ගොඩට එන්නේ කොහොමද කියලා. එහෙම කියපු අලිරාල එයාගේ දිග හොඬ වැල දාලා එළුහාමිව ගොඩට ගන්නවා. එදා ඉඳලා ඒ කැලේ අලිරාලයි එළුහාමි හොඳ යාළුවෝ වගේ ජීවත් වුණා. දෙන්න ඇවිදින්න එකට, කන්න එකට, සෙල්ලම් කරන්න එකට, නාන්න එකට, නිදියන්න එකට හොඳ සතුටින් මේ දෙන්න ඒ කැලේ වාසය කළා. ඉතින් මගේ දුවේ පුතේ අත්තම්මා ආයෙත් එන්නම් කතාවක් අරගෙන subscribe කරන්න හොඳේ. මගේ පුතාලට බුදු සරණයි දෙවි පිහිටයි. ආයිබෝවන්